මචං දැන් උඹලගේ එකෙක් අල්ලන් ඉන්නේ මෙතන. හරිද? උඹ එදා මගේ නම්බරේ බ්ලොක් කරලා තියෙනවා. උඹට මං කොච්චර කෝල් ගත්තද? මේ ආපන්. උඹ බයිලා ගන්න හදන්න එපා දැන්. හරිද? උඹලා ඔක්කොම එකතු වෙලා මේ ගේම ගැහුවේ. උඹ ඊට පස්සේ මට පාර්සලේ දුන්න ගමන් උඹ අර සෝලෝ ගියා. උඹේ ට්‍රීවිල් එකේ නම්බර ඔක්කොම තියෙනවා CCTV කැමරා. මං උඹට එවන්නම් ඕන්නම්. හරි අපේ කරා. හරිද? මං ඔබට එවන්නම්. හරිද? මට කන්ටැක්ට් කළා. දැන් මට දැන් ඔබව කන්ටැක්ට් කරගන්න බැරි වුණානේ. මං උදේ රුපියල් 2000 දීලා ඉවිල්ලා උඹේ පස්සෙන් එළෙව්වේ. උඹේ පස්සෙන් හොයාගෙන ගියා. ඒත් උඹ කෝල් ගන්නකොට උඹ ෆෝන් එක ඉස්සුවෙන්නේ නැහැ. උඹ ඊට පස්සේ මගේ නම්බරේ බ්ලොක් කරා. සල්ලි රිටර්න් කරන්න කියන්නේ. හරිද? මට දැන් මේකට සල්ලි ඕන. මං සල්ලි දෙනකන් හරිද? මගේ මේකට සල්ලි දෙනකන් මං එවන්නේ නැහැ මචං. උඹලා ඕන දෙයක් කරපන්. එන්නකෝ. හරි එයා වෙනයි කියන්නේ උඹලගේ සෙට් එකමනේ ඔය නෑ උඹ එහෙනම් මගේ නම්බරේ බ්ලොක් කරේ මොකටද කියපන්කෝ මොකද යකෝ නැත්තේ මං තොට කොච්චර කෝල් ගත්තද ඒ වෙලාවේ තොට කෝල් ගත්තයින් පස්සේ තමයි තෝ නම්බරේ බ්ලොක් කරේ මගේ හරිද බලපන් මං උඹට ඩීටේල්ස් එවන්නම් ගත්ත හරිද මං ගත්ත ඩීටේල්ස් එවන්නම් ඊට පස්සේ පාර්සලේ තිබ්බ නම්බරේට මං කෝල් ගත්තා උන් ෆෝන් එක ඉස්සුවෙන්නේ නැහැ. හරි? ඒක තමයි උඹ දැනගන්න බෑ. උඹ දැනගන්න බෑ මොකටද කෝල් ගන්න කියලා. මම මොකටද කෝල් ගත්තේ කියලා උඹ දැනගන්න බෑ. උඹ මේ ඒ ලබ්බවල මට වැඩක් නැහැ. හරිද? උඹ කන්ටැක්ට් කළා මේක එවපු එකව කන්ටැක්ට් කරපන්. දැන් මම පාර්සලයක් එව්වා. හරිද? දැන් පාර්සලයක් ඕඩර් කරා. ඒකෙන් මම එවලා තියෙන්නේ ජොක්කු 4ක්. හරිද? ටී-ෂර්ට් 4කට ජොක්කු 4ක් එවලා. බලු වැඩ ගන්න ඕද නෑ හරි මට එක්කෝ උඹ වරෙන් මෙතෙන්ට උඹ ආවනම් මම මෙතන අත්තනම උඹේ අඩු කඩන්න හිටියේ මෙතෙන්ට ආවනම් හරිද උඹ මං කන්ටැක්ට් කරගන්නවා කොහොම හරි හරිද උඹ කන්ටැක්ට් කරගන්නවා නෑ දන්නේ නැති මගුල් නෑ උඹ දැන් මෙහෙම කරන්න ඕන හරිද උඹ කරපන් උඹේ හෙඩ් ඔෆිස් එකට කෝල් එක දීලා අපේ එක්කෙනෙක් මෙහෙම තියන් ඉන්නවා මේ ආපන් කියන දේ ආපන් බයිලා වැඩක් නැහැ හුත්තෝ කියන දේ ආපන් හරිද උඹේ බයිලා මට අහන්න මේ ජොක්කු ටී-ෂර්ට් ගත්තම මේ ටී-ෂර්ට් ඕඩරේ දැම්මේ ජොක්කු ඒවලා මේ අන්න බලපන් ජොක්කු ඕ අනිත් එක අන්න බලපන් බල්ලෙට් අදින්න බැරි ටී-ෂර්ට් අන්න පේනවනේ බල්ලෙට් අදින්න බෑ මේ බලපන් මේ වාටියේම ගහලා තියෙනද බලපන් මේ බලපන් පෑන් ඉරේ මාක් කරපු ඒවා කපලවත් නැහැ නිකමට මේ බලපන් මේ මැහුම් ගැලවිලා මේ ඔන්න මචං මැහුම් ගැලවිලා මුන්ට ඉතින් මචං මරන්න හිතෙන්නේ නැද්ද කියපන් මුන් අල්ලපු ගමන් ගැලවෙනවා බම් මේ මං අරුවවන කවුනවා මම මේ ටික මචං ඔක්කොම ටික බෑනේ අදින්න බෑනේ පේනවා ඒක දාලා මට මම සල්ලි දෙන්නේ. ඒ දන්නවද? ඒක නම් දැම්මම දෙන්න කියමු ට්‍රාන්ස්ෆර් කරන්න කියමු වැඩක් ඉවර කරමු. පාඩම ට්‍රාන්ස්ෆර් කරන්න කිය. ඔව්. දැන් මේක දාලා නම් දාන්න කියන්න නැත්තම්. ඔව්. බලන්නේ ඒ මේක කොච්චර පාර්සල් දෙනවා. ආරේ මිනිසුන්ට ඒක ලඩක් නම් අර සල්ලි දෙන්න කියන්නේ. බලන්නකො. අපේ ඒක බලුකම මේක බලුකම. ඒක ළඟ පස්සේ හරි ඉතින් ගන්න මිනිස්සු පාඩුවෙන් ඉඳවනේ. ඔක්කොම එන 3000 දීලා දාන එක නෙමෙයි වෙනේව අරගෙන ඉන්න ඕන. වෙනේව අරන් ඉන්න ඕන. මේක දැන් මේ මට දැන් අඳින්න කොහමද කියපම මේ බබා. අඳින්න බෑනේ. ඉතින් මොනා කරන්නද? ඕක බල්ලොන්ට දාන්නද? බල්ලෙක්වත් නිදා ගන්න නෑ බං. ඕක පට්ට ගඳයි. පොඩ්ඩක් බලපන් මේ ගඳ බං. මේ ගඳ බලන්න. ඔව් අර කපලා අයින් කරන රෙදි වලින් මානේ වෙන්නේ. ඔව් ඔය අහක දාන රෙදි වලින් මහනේ බං ඔය. පොඩි බිස්නස් එකක් කරගෙන මේක පටා ගන්න යන්න. ඔව්. මේ සාධාරණ වෙන එකක් තියෙන්න බෑ නැත්තම්. නැද්ද? මම කියන්න අපේ මම කොහොමද ඉන්නේ. හරි මොන ඔයාලා මේ දැන් මෙතන සෙට් වෙච්ච ඉන්න හොඳයි ඔයාට. හරිද? දැන් ඔයා හරිද? දැන් ඔයා ඇවිල්ලා ඔයාගේ පාර්සලයක් දීලා ගිහිල්ලා ඔයා ආදාවන එහෙම ඔයා කනවා කෑමන කොහොමද දන්නවද? ඔයා එහෙනම් ගැට ගහලා මන් දෙන්න ගියේ ආයේ. අරු ආවනම් අද ඒක තමයි වෙන්නේ උට.
මං එහෙනම් මේක කපලා යෝගට් ඩ්‍රින්ක් එකක් කරගෙන හොඳට කවලම් කරලා කවනවා මං ඌට. එහෙම තමයි මං හිතන් හිටියේ. හරි? මං ඔහොම පොඩි සෙට් වුණා කියන්නකෝ. මොනවද කරන්න කියන්නකෝ. ඔයාලා දරුවෝ ඉන්නවනේ. ඔය හම්බ ඒකද මගේ ඕ මට නෝන්දී ඕවගේ චාටර් වෙන්න වැඩ ගන්න එපා අයියා. ඔයා නෙමෙයි ඔයාලා කුරියකට මං කිව්වා. කුරියකට මං ගොඩක් කල් ඉඳන් 13 වෙනිදා ඉඳන් කම්ප්ලේන්ට් කරනවා. 13 වෙනිදා ඉඳන් මං කම්ප්ලේන්ට් කරා. මෙහෙමයි කියලා. සාධාරණයක් කරේ නෑනේ. එයාලා ඩීටේල්ස් දෙන්න බෑ කිව්වා. මට එව්පියුන්ගේ ඩීටේල්ස් දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මං කොහොම හරි කන්ටැක්ට් කරගත්තා හැබැයි. මං ඌව කන්ටැක්ට් කරගත්තා. දෙන්න බැරනම් මං කොහොම හරි ඕක රට වටේ ගිහිල්ලා ලංකාවේනේ ලංකාවේ හරිද ලංකාවේනේ මට කීයක් ගියත් කමක් නැහැ කියලා මං ඕකේ අයිතිකාරය හොයා ගන්නවා ආයේ. ඒක පොඩි වැඩක් එන්න ගාවන ගොඩක් කට්ටිය මේ FB එකේ ඔය මේ දාපු ඒවා තියෙනවා මේ කමෙන්ට් දාපු ඒවා. මේමයි හොර 70ක් වුන් අහුවෙන්න එපා කියලා ඔය පාර්සල් පිටින්ම දාලා තියෙනවා ඔය මේකේ ඔය ඒවල තියෙන එකේ කම්පැනි. හරි ඕක ජරා වැඩ ගන්න ඕනේ. සර් මේ බලන්න කරපු අපේ එක්කනාවිලා මේ පාර්සල් එකක් දීලා එල මේක ඉංග්‍රීසියෙන් අර අතෝ දින ඔයා ටීචර් එකට දාලා දුන්න මිනිස්සු අන්තිමට බලලා දාලා දුන්නේ. ඒකලා දැන් මම ඒ පාර්සල් එකක් තිබ්බා ඒක දෙන්න මෙතනට ආවා. එයා ටීචර් ඕඩර් කරලා අතල දින්නේ අnder තියෙන්නේ. තාම අල්ල ගන්න තාට ඒක නේද එයා එවන බඩු ටික ඔකට මේ වන්ද කියන්නකෝ. දැන් මේ වස්තු දැන් චෙකින් කැරි පාඩු කියන කොට කතා කරන්නේ. හලෝ මාත්‍යෝ මේමයි ඔයාලගේ කුරියගෙන් මට 13 වෙනිදා පාර්සල් එක ගෙනාවේ. හරිද? මම ඔයාලගේ හෙඩ් ඔෆිස් එකට මම ඊට පස්සේ කම්ප්ලේන්ට් එක දැම්මා. මේමයි මට ඒවල තියෙන පාර්සලේ බල්ලෙක්වත් බුදියන්න දාන්න බෑ ඒ ටී-ෂර්ට්. හරිද? ඊට පස්සේ 13 වෙනිදා මට පාර්සලේ දීලා දීපු ගමන් මෙයා ගියා කුරිය එකේ එක්කිනා. මං ඊට පස්සේ කෝල් ගන්න පොර ඊට පස්සේ මගේ නම්බරේ බ්ලොක් කරා. කෝල් ලිස්ට් වෙන්නේ නැහැ. හරිද? එහෙමනම් මං මේ රිටර්න් කරගන්න ඕනේ ඒකේ වෙලාවේ. හරි? මට රිටර්න් කරගන්න තිබ්බා. ඊට පස්සේ මං කම්ප්ලේන්ට් එක දැම්මා ඔයාලගේ හෙඩ් ඔෆිස් එකට. හෙඩ් ඔෆිස් එකෙන් තාම මේ වෙනකම් ප්‍රතිචාර නැහැ. අද බලන්න අද 21ද 22ද නේ 21යි. හරි? ඉතින් බලන්න තාම මට මේ සාධාරණයක් වුණේ නැහැ. දැන් අද මං ආයෙ ඕඩර් කරා ඒ පාර්සලේ. පාර්සලයක් ඕඩර් කරලා ඇවිල්ලා ඒකේ මං ටී-ෂර්ට් හතරක් ඕඩර් කරේ. ඒකෙත් ඒවලා තියෙන්නේ ජොක්කු හතරක්. මේ මිනිස්සුන්ට කරනවද කියන්නේ මහත්තයෝ? දැන් ඊට පස්සේ මහත්තයා කියන්නේ ඒ පාර්සලේ නම්බරයක් තියෙනවා. ඒ නම්බරේ ඊට පස්සේ ඒ කෝල් ගත්තට ෆෝන් එක ආන්සර් ගන්නෙත් නෑ ඒ නම්බරේට. හරිද? ඒ ඩීටේල්ස් පවා මං ඕනනම් ඔයාලට WhatsApp කරලා එවන්නම්. ඊට පස්සේ මං කුරිය එකෙන් ඔයාලගේ හෙඩ් ඔෆිස් එකෙන් මං නම්බරේ ඉල්ලුවා ඒ එවපු එක්කෙනාගේ මාව කන්ටැක්ට් කරලා දෙන්න කියලා. ඊට පස්සේ එයා කිව්වා මට ඩීටේල්ස් දෙන්න බෑ කියලා. හරිද? ඩීටේල්ස් කිසිම දෙයක් දෙන්න බෑ කිව්වා. එහෙම දුන්නා නම් මං එයාව කන්ටැක්ට් කරගන්නවනේ. හරි? මට දැන් මේකට සාධාරණයක් දෙන්න ඕන මහත්තයා. හරි? මට මෙහෙමයි මට දැන් එව් පාර්සල් එකත් මං ටී-ෂර්ට් හතරක් ඕඩර් කරේ. ඊට පස්සේ ඒකෙත් එවලා තියෙන්නේ මේ ජොක්කු. මේ පාර්සල් නෙමෙයි. ඔව් ඒක රිටර්න් කරනවා අරකට මට සල්ලි ඕන. හරි ඔයාලා ඕන දෙයක් කරගන්න ඔයාලා කන්ටැක්ට් කරගෙන ඔයාලා ඕන දෙයක් කරගන්න මට මේකට සාධාරණයක් වෙන්න ඕන. ඔව් මත අන්න එහෙම කරන්නකෝ මට ඒකට කරන්නකෝ මට කුරියකට කතා කරලා මම ඔයාලට කුරියගේ නම්බරේ ඔව් පාර්සලේ නම්බරේ පාර්සලේ ෆොටෝ ඔයාලට එවන්නද නැත්නම් මේ ඔයාගේ WhatsApp නම්බරයක් තියෙනවද? මගේ 072යි ගහගන්නද? 36 33යි 055. මේක තමයි මගේ කන්ටැක්ට් නම්බරේ. මේකෙන් ඔක්කොටම කෝල් ගත්ත මේකෙන් තමයි. ඔව් මත මොනවා හරි ගන්නකො. ඔව් මම මේ පාර්සලේ දැන් අදගෙන ආපුවා රිටර්න් කරනවා අරගෙන මට සල්ලි ඉල්ලලා දෙන්න මත්තයා. හරි? හරි මත්තයා මම දැන් ඔක්කොම මේ වීඩියෝ කරන ගමන් ඉන්නේ. අනික මේ
අපේ සුපර්සෙට් හරි කියන්න පුළුවන්. ඔව්. මේ හොඳ නෑනේ මේක වීඩියෝ එක කට්ටි ගොඩක් ඉන්නවා. ඔව්. සල්ලි දාන්න තැන ඉන්නව බම්බුද බූරු වල ඕගලා බොරු කට්ටිය බඩු හරියට එවන්නේ. මේක නම් මට ගෙවුත් හරි ඔයාද. ඔයා වීඩියෝ එම කරගෙන ඉනවා. Facebook වල දෙම ඔයාට මට ගානවා. මොනවද අයියා පිස්සු වැඩක් කරන්නේ. මේ බඩු දාලා මාව අල්ලගෙන ඉන්නේ. ඔයාට සල්ලි දා 3-4ට දානවා කියගෙන ඉන්නවනේ ඔයා. දාන්නක පුත්තෝ සල්ලි පුරනවා. ලයින් එකේ ඉන්න මොනවද මගේ චාටර් ඔයාට වෙන්න මම තෙමිලා මෙතන ඇවිල්ලාට ඕගලන්ට පාර්සල් එක මම ඩෙලිවරි කරන්න ඇවිල්ලා මට චාටර් ගන්න ඔයාට ඔන්නේ ට්‍රාන්ස්ෆර් එකක් නැද්ද ඔයාට මම මගේ චාටර් මට තමයි දන්නවා මෙතන කට්ටිත් එක්ක කොච්චර කට්ටි බලාගෙන ඉන්නේ ඔයාට සල්ලි දාන්න 3යි 4යි කියන්නේ ඉන්නේ දෙන්නම දාන්න ඔයා ඔව් බෑ කිව්වා බම්බු මේ සල්ලි දෙන්නකො මෙතන මම කොච්චර චාටර් ඉන්නේ මම සල්ලි දෙන්නද ඔයා මගේ account එකට දානවද ඔයා කියන්නේ පටස් කාලා දාලා ඉවර කරන්නකො මේ ප්‍රශ්නයක් 3ට දාන්නේ 4ට දානවා කියලා විනාඩි 10ක් අය මේ මම තේමිලා තව පාර්සලුත් දෙවි කරන ඕගලන්ට මේ චාටර් බඩු ටික මේ සල්ලි දාලා මේ වැඩ ඉවර කරලා දාන්නකො පටස් කාලා දාන්න දෙන්නම කියන්නේ ඔව් ඔයා ඔය මේ බම්බු කතාව කතා කරන්න එපා මේකට ඔයා එවන බඩු ටික හරියට එවන්න ඕයි මම මෙතන මේගලන්ට එක්ක කාගෙන ඉන්නවා ඔයා ඔව් ඕ පාර දෙන්න බය දෙන්න සල්ලි දෙන්න කියනවා නම්බර දාලා දෙන්න මුට දාලා දෙන්නේ ඔව් කතා කරා ඔන්ලයින් එකේ මුට දාලා දෙන්න කස්ටමර් මාපින් ආලද කඩුවේ මා බම්බුද කියලා කතා කරන්න තිබ්බද ඔව් හරියට කතා කරලා ඉවර කළා කීයට තල්ලි දානවා කියන්නේ 3ට 4ට දාලා 3ට 4ට තෝඩ හතරට ඒවා විශ්වාස ගන්න බෑනේ ඒකත් විශ්වාස ගන්න බෑනේ ඔව් තෝඩ හතර ඌ හෙට දායිත් දන්නේ නැහැ අනිත් දායිත් දන්නේ නැහැ ඌට බාලගිරි දෝෂය වගේ තියෙයි බලන්න මෙච්ච සාක් වෙලා තියෙනවා ආයුක නොදාමින්නත් තිබ්බා මෙහි account නම්බරයක් දුන්නා අන්න ඒකනේ ඊට පස්සේ ඒක ගන්න උන්න account නම්බරයක් දුන්නා නම් එහෙම නොදා ඉන්නේ ආයි දාන්නේ නැහැ පිස්සුද ආයි හො ඕඩර් බාර ගන්නෙත් නැහැ මේ පැත්තේ එනවා කොහෙද යන්නේ අය කෝප් කරනවා කතා කරලා වීඩියෝ කරන්නේ එයාට පොඩ කතා කරලා කොටා ගන්න මේක නවත්තලා මේ වීඩියෝ කරලා මේ මට කෝල් එක කරන් දීපන් කෝල් එකක් කරන් ගියපම් මේ මිනිස්සයා නිදහස් කරන්න සල්ලි දාන්න කියලා ඔව් ඉවර කරලා අයි දෙන්න අවේ 4 மணிக்கு போறேன்னு கேட்டு ஒரு பிரச்சனையே முடிக்க மாட்டேங்கிறாங்க உங்க காலு சாமானே ஒழுங்கா அனுப்பாம இருக்கு இவ்வளவு நோண்டி காரங்க இன்னைக்கு ஊத்தவாளி புள்ள வேணும் அப்படி මොකද්ද වරුවඩේ කියන්නේ මේක මොකද කෝල් ගත්තා උස්සන්නේ නැහැ දැන් තුන් පාරක් ගත්තා ඒ මල්ලයා මට බා දැන් ඒ කවුද කතා කරේ ඒරියා මැනේජර්ද එයා අන්ති දෙයට දුන්නා පණ්ඩිතයා දු එයාට පොඩ ලාභ කතා කරලා පණ්ඩිතයා අර නම්බරේ නේද ඔව් ඒ නම්බරේ ගන්න මොනවා එක්ස්පෙක්ට් පාසල දාන්නේ මම යනවා ඒකට පිළිගන්න නම්බරේ බිසි අනුන්ගේ පුඩියක් කන්නේ අනුන්ගේ පුඩියක් කියන්නේ මෙයාලා කම්පැනි පුඩියම තමයි ඔව් ඒක තමයි අනුන්ගේ නෙමෙයි කම්පැනි පුඩිය අනිත් ඌ හෙන්න ඔව්. කියලා කියන්නේ එයා මැනේජර් කියන්නේ එයා කතා කරලා ක්ලයන්ට් එක දන්නවනේ ඔයා ආය හරිද ඔයා ආය මේ පැත්තේ පාර්සල් බාර ගන්න එපා මම යන්නේ අපි අරුව අල්ල ගන්න ඕන කොහම හරි මම අර එදා කරු බලු වැඩේට අල්ල ගන්න ඕන කොහම මේ මචං හරිද දැන් හරි දැන් මේ කම්පැනි වැරද්දක් වුණා කම්පැනි වැරද්දක් වුණානේ ඒරියා මැනේජර් හරි මොකක් හරි අවුරුද්දකට මේකේ ඕඩර් යන්න බෑ යන්න බෑ යන්න බෑ මූ දැනගන්න හරි හරි කවුනා මොකක් හරි දෙයක් වුණානේ අන්න ඒක දැනගන්න ඒක මම කරගන්න හරිද සටනේ එනවා මෙතන බයිලා කතා කරගෙන එයා සටනේ එනවා දැනගන්න ඕනේ තමන්ගේ බිස්නස් එක කරගන්න ඕන නම් හරි වැරද්දක් වුණා හරි ඒක හරි ඒවා නිකුත් කරා ඒක එතනින් ඉවරයි තුනට දාන්න නම්බරේ ඔෆ් කරනවා නම් හතරට කියන්නම් කියලා උගේ නම්බරේ ඔෆ් සපර ලයින් බිසි දැන් කෝල් එකක් දන්නේ නැහැ ඌ මෙයාලයි කුරියකින් අපිට මට මං හෙඩ් ඔෆිස් එකේ නම්බරේ ඉල්ලුවා මචං එවපු මේක දුන්නේ නැහනේ බං එහෙම ඩීටේල්ස් දෙන්න බෑ කිව්වා මට එදා දුන්නා නම් මං උන්ව කන්ටැක්ට් කරගන්න ඕනේ ඔව් ඔව් මේ පොඩි වැඩක් මමලා ඒ වෙලාවේ පාර්සලේ රිටර්න් අරගෙන ඉවර කරා නම් ඉවරයි
ඈ එතනින් ඉවරයි මෙච්චර චාටර් එකක් කන්න වෙන්නේ නැහැ තරම ඉතින් අපි කීයක් නම්බරේ බ්ලොක් කරගෙන මං ඊට පස්සේ ඔව් හොයන සල්ලිනේ බං ඔයන සල්ලි නේ බං අය කජුවට කොස්සල නෙමෙයි මචං මේවා රියල් මේ 100ක් 200ක් නෙමෙයි ஏரியா மேனேஜர் சார் வேறு யாரும் மேனேஜர் பெரிய உண்டு பார்சல் பயந்து வரி ஏரியா மேனேஜர் அவே என்னமோ போய் இரு கம்பெனி காய்க்கிறேன் ஏன் கம்பெனி ஆமாம் ஐயர் கம்பெனி கிடக்குறான் உங்களோட ஹெட் ஆஃபீஸில் வேறு யாரும் நம்பர் இல்லையா ஐயோ என்ன இவ்வளோ பெரிய விஷயம் நடந்துக்கிட்டு இருக்கு ஒரு 3300 ட்ரான்ஸ்ஃபர் அடிக்க நம்ம கொடுத்து கழிச்சு அதை எடுப்போமா මචං සල්ලි දානවද ඔබ මොනවද ගන්නේ அது போடுறேன்ட்டு போட மாட்டேங்கிறானே ඔව් කස්ටමර් නෑ නෑ ඒක තමයි ඔයා දැන් ඒක තමයි දැන් මෙයාත් කතා කරානේ ඔයාට කතා කරානේ ඊට පස්සේ කියනවානේ 4ට 3ට 4ට දාන්නම් කියලා ඔයා කිව්වනේ ඔව් හරි හරි මචං මේකනේ මේ අහන්නකෝ හරිද මං ඔයාට කුණු හarpයක් කිව්වේ නෑ හරිද හරිද මේමයි මම මෙයාට ගැහුවෙත් නෑ මං කොල්ල කෑවෙත් නෑ හරිද මම මොකුත් කරේ නෑ මං ඒකයි මං මේ වීඩියෝ එක දාගන්නේ මගේ ආරක්ෂාවට හරිද මේකයි මහත්තයෝ ඔයාලගේ කුරියර් එකෙන් මට එදා නම්බරේ ඉල්ලලා දුන්නා නම් මෙහෙමයි කන්ටැක්ට් කරලා දුන්නා නම් එයාලව අද මෙච්චර මේ සීන් එකක් වෙන්නේ නෑ හරි එයාලා කිව්වා මට මෙහෙමයි ඩීටේල්ස් දෙන්න බෑ ඊට පස්සේ මගේ නම්බරේ බ්ලොක් කළා හරි ආපු එක මගේ නම්බරේ බ්ලොක් කළා මම රුපියල් 2000ක් ඊවිල් එකකට හයර් දීලා මෙයා ගියේ පොරෝ හොයාගෙන හරි ඒත් මටල්ලා ඔව් එකම 2000 මෙතන 3500යි 5300යි ඔව් ඒ 5300 බෙදන් කරලා ගෙනවත් කරනවා හරි මෙයාගේ අතින් දෙන්න කියන්න. ඔයාට වචනේ විතරයි ඕන. මෙයාගේ අතින් දෙන්න කිව්වා නම් ඔයාලා බේරගන්න. දැන් මෙයාට වචනේ විතරයි ඕන. මේ මනුස්සයා නිකන් ජාතක නැත්තම් මේ මනුස්සයා නිකන් චාටර් වෙනවනේ. ඔයාගේ වචනේ විතරයි ඕන. හරි. ඔයාට එතකොට මේ කිසිම අවුලක් නැහැ. එයාගේ account number ඔයාට දීලා තියෙන්නේ. ආ ඒක මොකද එහෙම කරගන්න බැරි කමක් නැහැ. දැන් ඔයාට දීලා තියෙන්නෙත් එයාගේ account number.